මේ Tamanට කියලා ටාගට් එකක් තියෙන්න ඕනේ. ඩොලර් ඉන්වෙස්ට්මන්ට් එක ඩොලර් 20යි නම් ඒකේ ටාගට් එක මගේ ඩොලර් 2යි නම් ඊට වැඩි යන්න එපා. මේ ඩොලර් දෙක බැගින් දවස් 10ක් 20ක් ට්‍රේඩ් කරාම මේක ඔටෝමැටිකලි ඩොලර් 40ක් 50ක් ග්‍රෝ වෙනවා. ඒකට 50ක් කියමුකෝ. 50යි මේ ඔයා දාපු 20යි 70යි තව දවස් 10ක් ට්‍රේඩ් කරොත් හරිද මේ 70න් තව දවස් 10ක් ට්‍රේඩ් කළා තව 40ක් එකතු කරගත්තට පස්සේ account balance එක 110යි 10ක් loss එකට දෙමුකෝ 100යි account balance එක තව දවස් 10ක් ට්‍රේඩ් කරා ඊට පස්සේ එතන ඩොලර් 50ක් ආවා කියන්නේ එතන ඩොලර් 50ක් ආවා කියන්නේ ඔක්කොම overall profit එක 140ක් දෙමුකෝ 10ක් loss කරලා ආයෙත් එතන ඒකට 140යි කියන්නේ ඔයගේ account එකේ balance එක stable account balance එක stable. එතකොට අපේ කට්ටිය මොකද්ද කරන්නේ? මේ 20 දාගෙන එකපාර මේක 500 කරන්න යන්නේ දවස් දෙකකින්. එහෙම කරන්න පුළුවන්. සාර්ථක වෙන්නත් පුළුවන්, අසාර්ථක වෙන්නත් පුළුවන්. සාර්ථක වුණා නම් ඒක long term කරන්න බෑ. මේ 20 උපරිම 40 50ට යයි. හරිද? ඔයාලට මේ 40 50ට යන්න පුළුවන් නම් ඒක ඔයාලට ට්‍රේඩ් කරන්න බැරි කමක් නැහැ. මෙන්න මේ දෙක ඔයාලට ඔබන්න පුළුවන්. ඔයාලට ට්‍රේඩ් කරන්න කැපැසිටි එකක් තියෙනවා. එතකොට ඔයා හදාගන්න ඕනේ self discipline එක. ඔයාගේ self disciplines නෑ. trading කියන්නේ number 1 discipline. හරිද? number 1 discipline මේ purchase කියන මෙන්න මේව ඔබන එක මේ market conditions identify කරගන්න ඒවා මේවා easy. හරිද? තමන්ව තමන්ට පාලනය කරගන්න එක තමයි බැරිම concept එක මෙතන. ඒක තමයි අපි කරන්න ඕන පළවෙනි දේ. මොකද මේවා mind game. මේක mind game. මම focus කරන්නේ මෙතන ඔයාලා හැම market condition එකක්ම අතෑරලා කෙලිම මම මේ දෙන්න යන entries වලට